ආයිබෝවන් කියලා ඉගන්නවා ස්ටඩි ටිප්ස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරන දිනය සම්බන්ධව සහ ඒ පිළිබඳව වැඩි විස්තර. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වගේම ප්‍රතිඵල සම්බන්ධව අප්ඩේට්ස් ඉක්මනින් ලබා දීම සඳහා අපි මේ වෙද්දි WhatsApp group එකක් නිර්මාණය කරා. ඒකට අදාළ link එක description එකේ දාලා තියන්නම්. ඒ වගේම group එක හරහා උසස් පෙළ විෂයන් තෝරා ගැනීමේදී ඔයාලට මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙවර අපේ නාලිකාව හරහා විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ට විශේෂ ත්‍යාගයක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව අපි විස්තර group එකේ දැනුවත් කරනවා. ඒ වගේම ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් group එකේ add වෙලා ඉන්න අයට තමයි මේ chance එක හම්බෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකේ ඉදිරියට යමු. Study tips with CMR. මුලින්ම කතා කරලා ඉමු ඔයාලගේ රිසර්ච් නිකුත් වෙන දිනය සම්බන්ධව. මේ වෙද්දී ඔයාලගේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලියේ අවසාන අදියරේ තමයි ඉන්නේ. බොහෝ දුරට ඔයාලගේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මැයි මාසේ දෙවන සතියේ අග සහ තුන්වන සතිය අතර බොහෝ දුරට නිකුත් වෙන්න ඉඩකඩ තියෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව ගොඩක් දුරට මැයි මාසේ 3 වෙනි සතිය තමයි ඔයාලගේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරන්න. ඊට පෙරත් එන්න සම්භාවිතාවක් තියෙනවා. බොහෝ දුරට 3 වෙනි සතිය ඇතුළත ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි. අපි බලමු ඔයාලගේ S සාමාර්ථය, එතකොට C සාමාර්ථය, B සාමාර්ථය, A සාමාර්ථය ලකුණු ප්‍රමාණය අඩු කරයිද කියලා. ඔයාලා දැනටමත් දන්නවා ඇති C සාමාර්ථය දෙන්නේ ලකුණු 50න්, ඒ වගේම S සාමාර්ථය දෙන්නේ ලකුණු 35න්, ඒ වගේම B සාමාර්ථය දෙන්නේ 65න්, ඒ වගේම A සාමාර්ථය දෙන්නේ ලකුණු 75න්. හැබැයි සමහර අවුරුදු වල මේ ලකුණු ප්‍රමාණය ওই මට්ටමෙම තියන්නේ නැහැ. ඔයිට වඩා අඩු කරන සමහර විෂයන් වල. මේකට හේතුව තමයි මේ විෂයන් පාස් වෙන්න ඕන අනිවාර්ය ප්‍රතිශතයක් තියෙන. උදාහරණයක් විදිහට ගණිතයේ 160ක් කියලා හිතන්නකෝ. ගණිතයේ හැම අවුරුද්දෙම 160කට වඩා පාස් වෙන්න අවශ්‍ය වෙනවා. එහෙම වුණ අවස්ථාවලදී ලකුණු 35න් දුන්නොත් S1 මේ 160 ප්‍රමාණයට ඒගොල්ලන්ට ළඟා වෙන්න බැයි නම් අනිවාර්යෙන් සාමාර්ථ ලකුණු ප්‍රමාණය ඊට වඩා අඩු කරනවා. ඒ සාමාර්ථයත් ඒ වගේ. මේ විදිහට ලකුණු ප්‍රමාණවල අඩු කරන හැම අවුරුද්දෙම වගේ බොහෝ විට මේ අවුරුද්දේත් ඔයාලගේ අමාරු සබ්ජෙක්ට් වල ලකුණු ප්‍රමාණය සම්මත ලකුණු ප්‍රමාණවලට වඩා අනිවාර්යෙන් අඩු වගේක පවතී. ඒ පිළිබඳ වැඩි විස්තර අපි group එකේ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.